මේ බලන්න කරන අපරාධේ මේ බලෙන් මගේ කඩේ ඉවත් කරනවා මම දන්නේ. ඔව්. හරි ඒක තමයි අපි මුස්ලිම් නිසානේ ඕගොල්ලෝ එහෙම කරේ නේ. ඊට කලින් ඔය එහෙම වෙන්නේ නේ. මෙච්චර කට්ටිය ඇවිල්ලා බලෙන් මාව මේ කඩේ දාලා එළියට ගන්නේ මේ. හේතුව දැක්කද? ඕගොල්ලෝ බලේ පෙන්නුවානේ. ඒගොල්ලෝ කමන්නේ ඉතින්. මේක සාධාරණයක් නේ මේක. බලන්න මගේ රස්සාව මෙහෙම දේ ඕගොල්ලෝ කරන්නේ. ඈ මගේ ඇඩ්වාන්ස් දුන්නෙත් නෑ. ඒක දෙන්නෙත් නෑ. ඈ ඉතින් බලන්නකෝ. කමන්නේ ඉතින් ඕගොල්ලෝ ඉන්න මෙයා තමයි දුන්නේ කඩේ මට. දැන් ඇවිල්ලා බලෙන් මේ කට්ටිය ඔක්කොම කරන ඇවිල්ලා කරන්න අපරාධය බලන්නකෝ ඉතින්. ඈ சல்லி எல்லாம் செஞ்சாச்சுமா வந்து பாரு சரி அணியான தவணோட வலையில வந்து எடுத்து ඒගොල්ලුගේ බලය අපි වගේ දුප්පත් අයගේ තමයි පෙන්වන්නේ. බලන්න. බලයෙන් නෙමෙයි මාතයා දෙන්නේ. ඒක තමයි. වාතේ කතා කරලානේ මාතයා. ඒක තමයි. හරි ඕගොල්ලෝගේ බලය මේ වගේ අපි වගේ දුප්පත් මිනිස්සු තමයි ඔය පෙන්වන්න ඕනේ මාතයා. මේ බලන්න මම කඩයක් කරේ. කඩේ ඇග්‍රීමන්ට් ඔක්කොම දීදී මේ පොලිසියට කේසකුත් දාලා තියෙනවා. හැබැයි මේ වගේ ඔක්කොම වට කරලා ඇවිල්ලා අපි ඔය ඇදලා දාලා මේ බඩු ටික ගෙදින් දාලා මේ කරන අපරාධය බලන්න. මේකද මේගොල්ලෝ අර අපි වෙන මොකුත් නෙමෙයි. ඔක්කොම බඩු ටික දාලා නවසප්පක් දුන්නේ මේ කරන අපරාධේ නේ. ඉස්සරහට කියන්නේ කොහොමද? රස්සාව කොහමද නේ? ගේට්ටුව ගන්න ගේට්ටුව තිබ්බ ගේට්ටුව ගන්න. හරි වාහන අනුන්ගේ රස්සාව වාහනයකට වඩා ඔගොල්ලෝ සතුටු මොනවද මල්ලි? අනුන්ගේ රස්සාව අනුන්ගේ බඩවලට ගහන දේවල් ඉතින්